හායි යාළුවනේ මේ මගේ පළවෙනි මාසෙල් වීඩියෝ එක. ඉතින් මේකේ වැරදීම් තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම මොනවා හරි තියෙනවා නම් ඒ හැම එකටම සමා වෙලා මෙතන මේ ඔයාලට හොඳයි කියලා එහෙම හිතෙන පැල මොනවා හරි තියෙනවා නම් මේ කියන්න මේ බලමු මටත් පොඩි සහයක් විදිහට මේ මට සහයෝගය දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අපි බලමු මේ පැල මේ කොහොමද කියලා. මේ තියෙන්නේ අංක 1 මේ පැලේ තමයි මේ වගේ පැල තමයි කොහොමත් මේ දෙන්නේ. කියන්නේ මේ ඒවා ලොකු වෙලා ගොඩක් ලොකු වෙලා මොකද මේ මං කලින් ඉතින් එහෙම එකක් කරේ නෑ. මේ පළවෙනි එකනේ. ඒකින්ද බලන්න මේ ඔය වගේ පැලයක් තමයි. මේ පැලයක් වෙනවා රුපියල් 200ක්. එක රුපියල් 200යි. මේ තියෙන්නේ 2. මේක නම් මේ වැලක් යන එකක්. මේ පැලේ මේක දෙනවා රුපියල් 300කට. මේ පැලේ රුපියල් 300කට. එතකොට මේ තියෙන්නේ 3 වෙනි එක. මේ 3 වෙනි එක මේකේ මේ කොලේ ලස්සනයි ඔය මේ අමුතු ලස්සනක් තියෙනවා. ඒක මේ රුපියල් 400ක් වෙනවා මේ පැලේ. මේ සයිස්ම තමයි පැලේ. ඉතින් මේ රුපියල් 400ක් වෙනවා මේ 3 වෙනි පැලේ. මේක 4 වෙනි පැලේ මේ 4 වෙනි එක. මේක වෙනවා රුපියල් 300ක්. මේ පැලයක් රුපියල් 300ක් වෙනවා. එතකොට මේ තියෙන්නේ 5. මේ අංක 5 ඒ පහක් දෙනවා රුපියල් 300කට. මේ තියෙන්නේ අංක 6. මේකේ ಜಾති දෙකක් විතර තියෙනවා වුණාට මම මෙතන මේ එකයි ගෙනාවේ. මේ පැලයක් දෙනවා රුපියල් 200කට. එතකොට මේ තියෙන අංක 7. මේකේ මේ තියෙන මේ ලොකු පැලයක්. ඒ කියන්නේ මේ මමත් ගෙනල්ලා මේ හිටවලා මේකේ මේ ලොකු පැලයක් තියෙන්නේ. මේකේ පැල තමයි දෙන්නේ. මේ පැලයක් මේ රුපියල් 200 ගානේ මේ ඕනම යාළුවෙක්ට ගන්න පුළුවන්. ඕනනම් කියන්නේ රුපියල් 200 ගානේ මේ පැලයක් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අංක 8. මෙන්න මේ පැලයක්. ඒක නම් මේ පැල තමයි යන්නේ. මේ සයිස් වගේ තමයි පැලයක් යන්නේ. මේකේ ටිකක් පැල ගොඩක් තියෙනවා. මේ වගේ පැලයක් යන්නේ. මේක රුපියල් 250කට දෙනවා මේ පැලයක්. එතකොට මේ තියෙන්නේ අංක 9 මේ පැලේ. ඒකත් ලස්සනයි. ඒකේ මේ කොළ පාට එකේ ලස්සන නිකන් කහ පාට වගේ තිත් වගේ තියෙන ලස්සන පැලයක්. ඒක දෙනවා රුපියල් 200කට. මේ පැලයක් දෙනවා රුපියල් 200කට. එතකොට මේ තියෙන්නේ අංක 10. මේක එල්ලෙන පෝච්චියක්. මේ එල්ලෙන වැලක් යන්නේ. එතකොට මේ ලස්සන පොඩි මේ තියෙන මේ පොඩි මලක් එහෙම දානවා ලස්සන රතු පාට මලක්. මේ පැලේ දෙනවා රුපියල් 250කට. මේ පැලේ. මේ අංක 10. එතකොට මේ තියෙන්නේ අංක 11. ඒකත් මේ ලස්සන මෙහෙම වැලක් යන එකක්. මේ ලස්සන වැලක්. මේක අංක 11. ඒක දෙනවා රුපියල් 200කට. මේ පැලේ රුපියල් 200කට දෙනවා. එතකොට මේක අංක 12. මේ තියෙන අංක 12. මේ අංක 12 මේ පැලේ දෙනවා. මේකෙත් ලස්සන මිරක් තියෙන ලස්සන පැලයක්. ඒ පැලේ දෙනවා 150කට. මේ තියෙන්නේ අංක 13. මේකෙත් මේම වැලක් යන එකක්. වැලක් යන පැලයක් තමයි මේ තියෙන්නේ. මේ 13 ඒක මම දෙනවා රුපියල් 300කට. එතකොට මේ තියෙන අංක 14. මේ අපේ පොඩි එක්කෙනා මේ මල් ඒවා දාලා තියෙන්නේ. එයා ඒ වගේ දේවල් කරනවා. මේ අංක 14 මේක මේ ওই ලස්සන කොලේ මේ විදිහට එහෙම කොලේ තියෙන. ඒක දෙනවා 350කට. මෙන්න මේ කොලේ තියෙන එක රුපියල් 350කට. ඊළඟට මේ තියෙන්නේ 15. මේ තියෙන්නේ අංක 15. ඒක තියෙනවා රුපියල් 300කට. මේ සයිස්ම පැලය රුපියල් 300කට. එතකොට මේ පැලේ තියෙනවා මේ 16. අංක 16. අංක 16 දෙනවා 250කට. මෙහෙම වැලක් යන එකක් ඒකත්. මේ පැලයක් දෙනවා රුපියල් 250කට. එතකොට මේකත් අරකම જાතියක් තමයි. අංක 17. මේ පැලෙත් දෙනවා 250කට. මේක මෙහෙම කොලයක් තියෙන
ලස්සන කොළයක් තියෙන මේ ගහක්. ඒ වගේ නම් ඉතින් මමත් හරියටම දන්නේ නැහැ. ලස්සනයි ඒ වුණාට ඒක හැදුවාට පස්සේ මේකින්න ඒක දෙනවා රුපියල් 300කට. ඊට පස්සේ මේක මේ අංක 19 දෙනවා 250කට. මේ පැලේ දෙනවා රුපියල් 250කට. මේ අංක 20 මේ මෙහෙම ලස්සනට ඔහම තිත් තියෙන ලස්සන කොළයක් තියෙන එකක්. මේ ඔය ඔහම මෙහෙම ලස්සන කොළයක් තියෙන එකක් අංක 20ට තියෙන්නේ. මම ඒක දෙනවා රුපියල් 300කට. මේ පැලයක් රුපියල් 300කට. එතකොට 20 වෙනකන් එතන තියෙනවා. අපි මේ මෙතෙන්ට යන්නේ මෙතන මට ලේසි. අතන චුට්ටක් අමාරු හින්දා මෙතනින් තියාගත්තා. මෙතන තියෙන්නේ අංක 21. 21ට තියෙන මෙන්න මෙහෙම තියෙන කොළයක්. මේ ඔහොම ලස්සන තියෙන කොළයක්. ඒක දෙනවා 250කට. මෙන්න තවත් ඒ වගේම එකක්. ඒක දෙනවා මෙන්න මේ කොළේ ඔය තියෙන එක පැලේ. ඒ පැලේ දෙනවා රුපියල් 300කට. ඊට පස්සේ 23ට තියෙන්නේ ඒකත් ඔය වගේ ලස්සන සම්පූර්ණ පැලයක්. ඒ පැලේ දෙනවා රුපියල් 300කට. ඊට පස්සේ මේ පැලේ 24ටත් මේ විදිහට හොඳට හැදිලා තියෙන ලස්සන පැලයක්. ඒ පැලක් දෙනවා රුපියල් 300කට. ඊට පස්සේ ඇම්තෝඩියම් පැල දෙකක් තියෙනවා. මේ ඔය කොලේ තියෙන පැලෙයි මේ කොලේ තියෙන පැලෙයි මෙහෙම මල් තියෙන මේ පැල දෙකක්ම ඒ කියන්නේ මෙහෙම මල් තියෙන පැලමයි දෙන්නේ. ඒ පැලයක් රුපියල් 400 ගානේ. මේ පැලයක් මෙහෙම මලක් තියෙන පැලයක් රුපියල් 400 ගානේ දෙනවා. ඉතින් යාළුවනේ කවුරු හරි හොඳ කෙනෙක් කියන්නේ මේ පැල හොඳයි කියලා හිතනවා නම් ගන්න පුළුවන් කතා කරන්න. මේ මගේ WhatsApp අංකය තියෙනවා. ඒකට කෝල් එකක් දෙන්න. හොඳයි කියලා හිතනවා නම් ලස්සනයි කියලා හිතනවා නම් මේ ගණන් වලට වටිනවා කියලා හිතනවා නම් පොඩි මැසේජ් එකක් දාලා පොඩි සහයෝගයක් දක්වන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.